අද පේ කරන්න යන්නේ Resident Evil 2 කියන ගේම් එක. මචං මේක PC ගේම් එකක්. මචං මේක යාළුවෙක්ගේ කොම්පියුටර් එකකින් පේ කරලා රෙකෝඩ් කරගෙන මගේ වොයිස් එකත් එක්ක දෙන්න ඕන නිසා මම ආයේ ඔය කට්ටියට මගේ වොයිස් එකත් එක්ක රෙකෝඩ් කරනවා ගේම් එක. එතකොට ඔය කට්ටියට සමහර විට පේන්නේ මම වීඩියෝ එකක් ප්ලේ කරනවා වගේ තමයි ඔය කට්ටියට පේන්නේ. කාලෙකට පස්සේ තමයි මචං ගේම් එකක් ගේන්නේ. ඉතින් ලයික් පාරක් කමෙන්ට් පාරක් දාන්න ඕන මචං. zombi ගෙන යන්නේ. මූ කියනවා මචං මගේ ගෑණිත් zombie වගේලු. මචං එක එක සද්දේ ගණන් ගන්න එපා. මචං දන්නවනේ ඉතින් රෙකෝඩ් එකක් කරද්දි තමයි හැම සද්දයක්ම නොකයි පස්නේ. හරි. ට්‍රක් එකක් එනවා රෑ මොකෝ ඉන්නේ? අඩු මට අසීරි. මේක ෂෝ එකක් වගේ ගේම් එකක්. තනිකර ෂෝ එකක් වගේ තමයි මචං. මචං මේක රෙකෝඩ් වෙයිද දන්නේ නැහැ. අපි බලමු. අඩු මේ නම් සොම්බියෙක් වෙන්න ඕනි. සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. මට හිතෙන විදිහට. මේ සොම්බියෙක්. අඩෝ ඌට කෙලවෙයි වගේ. තට්ටය පිටිපස්ස බලපන්. අඩෝ ඌට හිර. ඌට හරි. ඌට බඩු හරි. මේ කවුද මේ? මචං මෙයා තමා බං ගේම් එකේ ප්‍රධාන චරිතේ. මේන් කැරක්ටර් එක මචං. හරි මචං කොහෙටද මේ ආවේ? අඩෝ පෙට්‍රල් සෙඩ් එක. අම්මරසි. ඌම තනියෙන් පෙට්‍රල් ගහගන්නවා. හොඳයි. අඩෝ පාළුවට ගියේ පෙට්‍රල් සෙඩ් යන්නේ මචං. කවුරුත් නැහැ වගේ. අඩෝ මොකද්ද මේ සද්දේ? මොකක් හරි සද්දයක් ආවා. මචං මම මේ ගේම් එක මේ Resident Evil 2 නෙමෙයි. මම 2 ගාලා 4 තමයි ගහන්න බලාගෙන ඉන්නේ. මොකද මම 3 පේ කරලා වීඩියෝ එකක් YouTube එකට දාලා තියෙනවා. මචං මම පේ කරලා නෙවෙයි වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් මම YouTube එකට දාලා තියෙනවා. ඔය කට්ටිය ඒක මගේ වොයිස් එකත් එක්ක ඕනි නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ඒක ආයේ ඔය මගේ වොයිස් එකත් එක්ක ඔය කට්ටියට ගේන්න. නැත්නම් ඔය තියෙන විදිය හොඳයි නම් ඒකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අඩෝ කද්ද බම් මේ පුස් සිටියද? අඩෝ පාළුවට ගියේ පුස් සිටියා. කරුමෙට ටෝච් එකකුත් හම්බුණා මචං බිම තියලම. මචං මේක වැඩි රෙකෝඩ් දෙයිද දන්නේ නැහැ. අපි බලමු. රෙකෝඩ් දුන්නේ නැත්නම් එතන ඉඳන් වෙන දවසක් ගේන්න. ඕකම තමයි. අම්මටසි. අතන මොකක් කර වෙනවා මචං. සද්දයක් එනවා. සද්ද ඇහෙන විදියට නම් අඩෝ. මට සිරි. අඩෝ බෙල්ලම කෑව බං. අඩෝ සොම්බිලා මෙච්චර භයානකද බං? අඩෝ වෙඩි තියපන්. වෙඩි. යකෝ ඌට යකෝ කොච්චර තිබ්බද බං? මට තාමත් හිතෙන්නේ ඒක මැරුන්නේ නෑ වගේ. මට හිතෙන විදියට
අඩු ඌටම උණ්ඩ කීයක් ගියාද අම්මට සිරි. ඔය මැරිලා නෑනේ. මැරියා. ඌ යකෝ. දැන්වත් මැරුණා කියලා මම හිතනවා. අඩු යතුරක් හම්බුණා. මචං බලපංකෝ මේ කඩේ මුදලාලි ගහගෙන ඉන්න ෆොටෝ එකක්. අනේ මන්ද ඉතින්. කවුද දන්නේ මේ කඩේ හිටිය මුදලාලි නේද? උත් සොම්බි වෙලා ඇති. අම්මට. අඩු යතුරු මෙතනට නේ ඕනි. හරි හරි. අඩු අඩු මෙතන සොම්බිලා ඉන්නවා යා. අතින් යන්න සේප් එකෙන් අඩු අල්ලගත්ත කනවා අඩු කෑවා ගියාන්කෝ. පීයක්වත් නෑ බං අතේ. අඩු මේ වලිනුත් පෙරලනවා බං. අඩු අර කවුද අර? අම්මට සිරි කෙල්ලෙක්. අම්මට අඩු උන දැන් කට් සීන් එකක් යන්නේ මචං ඈ. අඩු කෙල්ලෙක් ආවා. no thanks කෙල්ලේ. අඩු සොම්බිලා එන තෝගයක් ඉන්නවා ඈ. අඩු calm down යමන් ටක් ගාලා යමන්. කියා රැඩ්ෆිල්ඩ් නේ කෙල්ලගේ නම. මචං අපේ මේන් කැරක්ටර් ගේ නම ලියොන් ස්කැරටි. කෙල්ලගේ නම කෙයා නේද? මචං උන් දෙන්න යනවා නගරේට. ඒක අපිට බලන්න ඕනේ. අපි ස්කිප් කරමු ඒක. හරි මචං. නගරේට එන එක බලන්න ඕනේ නේ බං. ඔන්න ගේම් එකේ නම දානවා. හරි. මොකෝනි ලෝකෙම කරුවල වුණාද? අඩු. දෙන්නම එනවා නගරේට. රැකුන් සිටි පොලිස් ස්ටේෂන් එකට එන්නේ නේ. මචං ගොල්ලෝ කියලා එනවා පොලිස් ස්ටේෂන් එකට. මචං කොල්ලා කියනවා මේ නගරේ පණ බේරගත්ත අයත් ඉන්නවලු. මුන් හදන්නේ උන්ව බේර ගන්න තමයි. අපි බලමු. මොකද්ද වෙන්නේ? අඩු මට සී අම්මට අඩු මෙතනින් යමන්. නැත්තම් සොම්බිගේ කටට තමයි යන්න වෙන්නේ. අඩු අර මොකද්ද ට්‍රක් එකක් කියන්නේ? අඩු මේක ඇවිල්ලා අප්පයිද අපිව? අඩු මේ අර අරුනේ බං. හැබැයි ඌට නම් ගහ. ඌට නම් තුවාල ඈ. අර පළවෙනියටම හම්බුනේ මචං. ගේම් එක පටන් ගද්දිම. අන්න ඒක එනවා කෙලගෙන. අඩු මු අප්පයිද කාර් එක? අම්මට උඩ හැප්පුවා ගියාන්කෝ. මට උඩ. අඩු ෆිල්ම් එකක් වගේමයි මචං.
අඩෝ කාර් එකේ පෙට්‍රල් ලීක් එකක්. ඕකෙන් බෑපන් ඕක පුපුරනවා. අම්මට. අඩෝ කෙල්ල ඉවරයිද දන්නේ නැහැ බං. අඩෝ අම්මට. හේ යකෝ පිපිරෙනවා කියලා. කොහොමවත් පිපිරෙනවද බං අම්බු. යකෝ මේ මාරි ඉතුරු වෙලා ඉන්න එක පුදුමයි බං. ඒ කෙල්ල නැද්ද බං? කෙල්ලේ අඩෝ ආනන බේල්ල දෙන්න දෙපැත්තට පැනගෙන මොකද මැදට ටක් එක වැටලා තියෙන්නේ. දැන් දෙන්න දෙපැත්තෙන් තමයි යන්න වෙන්නේ. කෙල්ල පොලිස් ස්ටේෂන් එකට යනවලු. දැන් අපිටත් මටත් යන්න වෙන්නේ එතනට තමයි. කෙල්ල පොලිස් ස්ටේෂන් එකට යනවා කියලා කිව්වා. දැන් මටත් එතනට යන්න වෙනවා. මචං ඔය කට්ටියට මගේ කටහඬ ඇහෙනවද දන්නෙත් නැහැ. පොඩ්ඩක් දන්නේ නැද්ද මේ දවස්වල? උන්නේ බිරිස්සාව තමයි මචං. අඩෝ මචං ගේම් එකටත් වයින්නවා බං අපිටත් වයින්නවා. එළ නේ මචං. අඩෝ සොම්බිලා නම් ඉන්නවා එනතෝගයක්. මුන් අවුස්ස ගන්න තු යමු. මල්ලි ඔයාලට වෙඩි තියන්න බෑ අපේ උණ්ඩ නැහැ. මට හිතෙන්නේ පොලිස් ස්ටේෂන් එකට ආවා වගේ. හරි. රැකවුන් පොලිස්. මචං ආව ගමන් අපි එකපාර දොර ගාවට යන්නේ. පොඩ්ඩක් වටේ කැරකිලා තමයි යන්නේ. අය දන්නවනේ. මම එමය. උණ්ඩාවක්වත් නැද්ද බං? උණ්ඩයක්වත් ගන්න. උණ්ඩ පෙට්ටියක්වත් නැහැ. දැන් ඉතින් යන් දොරට. දොර අම්මඩ යකෝ මේක පොලිසියක්ද බං පල්ලියක්ද? නිකන් පල්ලියක එකක් තියෙන්නේ. පොලිසිය මෙහෙමද බං? අඩු හොත් ස්පේ එකක් හම්බුණා එලකිරි. අම්මට සීනි උණ්ඩක් දුන්න ඔන්න මතක් කරා විතරයි. දෙන දෙයියෝ ටොකු එන පයිනුක් ගහනවා කියන්නේ ඔන්න ඕක තමයි මචං. හරි. අම්මට සීනි කට් සීන් එකක් යනවා. මොකද්ද වෙන්නේ? අඩු තනි එකෙක් සොම්බියත් එක්ක වලියක් වගේ. අඩු අඩු වෙඩි තියපන්. අඩු ළඟට එනකම් මූ කියෝ ඉන්නවා. අඩු මූ නම් ඉවරයි කොල්ලෝ. අඩු උට උදව් ඕනිලු. කොහෙද ඉන්නේ? ආ මෙතන නේ. හරි මචං උදව් ඕනි කියලා කියනවා. ඉතින් උදව්වට යවන්න කවුරුත් නැහැ. මං තමයි යන්න වෙන්නේ. මොනකයි ප්‍රශ්නේ. හරි. මචං අපි යම් බලන්න. ඔය කට්ටිය අර මං ඉස්සෙල්ලා කිව්ව එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔය කට්ටිය තුන මගේ වොයිස් එකෙන් ඕනි නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මගේ වොයිස් එකෙන් ඕනේ නැත්තම් මං කෙලින්ම රෙසිඩෙන්ට් ඊවිල් 4ට යන්නම්. 4 තියෙනවා බොස් ෆයිට් එන තෝගයක්. මේක එච්චර නෑ. මේක එච්චර අඩුයි. මං 4 බලලා තියෙනවා මට YouTube එකේ. මම පේ කරලා නෑ. පේ කරන්න තමයි ඒකත් ඉන්නේ. ඒකත් අපි පේ කරලා බලමු. මේ වගේ වීඩියෝ එකකින් දාන්න. මචං මම රෙසිඩෙන්ට් ඊවිල් 3 තියෙන්නේ. 3 මම පේ කරපු එකක් නෙමෙයි මචං. ඒ අර YouTube එක තිබ්බ වීඩියෝ එකක් මම දැම්මා. ඒක මගේ වොයිස් එකක් නෑ. ඔය කට්ටියට මගේ වොයිස් එක ඕනේ නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඕනේ නැත්තම් ඔය තියෙන වීඩියෝ හොඳයි නම් ඒකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. කමෙන්ට් ඕනේ මචං ඈ.
මේවයි ගේම් වලට කමිට් නැහැ කියන්නේ වැඩක් නැහැ ඉතින්. ඔය කට්ටිය වෙනුවෙන් තමයි මේවා ගේන්නේ. මචං මේ දවස්වල ඉතින් ගේම් ගේන්න බැරි වුණා පොඩ්ඩක් දන්නේ නැද්ද? බිසි වෙලා ඉන්නේ. වැඩ වැඩි. නිවාඩුවට ගෙදර ආපුවම තමයි පොඩ්ඩක් මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? එහෙම මේ දුවන්න ගියාම මොකක්ද අම්මට උණ්ඩ ටිකක් හම්බුණා. මෙතන කවුද ඉන්නේ? සොම්බිලා ඉන්නවද? සොම්බිලා ඉන්නව නම් එන්න. උණ්ඩ නම් තියෙන ඕන තරම්. හැබැයි ගොඩක් නෑ පොඩ්ඩේ තියෙන්නේ. අඩු කප්පුස්සි නැති එකක් නෑ බං. මම බලලා තියෙනවා YouTube වල Resident Evil game. ඒ ගේම් හැම එකේම කක්කුස්සියක් තියෙනවා. ඒක නම් වරදින්නේ නෑ. මචං මම මේක පේ කරන්නෙත් මචං වීඩියෝ එකක් බලලා. අඩු කවුද කෑ ගහන්නේ? අඩු මේක ඇස මොකෙක් හරි ඉන්නවා. අඩු ටක්කල් එන්න. අඩු අර කැඟට වැටෙයිද ඌගේ? තියෙන විදියට මට අල්ලන්නේ නැහැ. අඩු වැටුණා කියන්කෝ. අඩු ඒ යකෝ ඇතුලෙන් කනවනේ සොම්බිලා. අඩෝ මට සිරි ගැඟ නෑ බං. අඩෝ ඉවරයි. අඩෝ මොකද්ද පොතක් හම්බුණා. මචං ලාංඡන 3ක් තියෙනවා මචං. මේක ඕනේ වෙයි මේ පොත. සමහර ඕනේ වෙනවා මචං. මචං එක සද්දේ ගණන් ගන්න එපා මචං අම්මට. යකෝ මං හිතුවේ නෑ මූ වෙයි කියලා. ඩොලර්ලා යන්න ගියේ බා. යකෝ මැරියන්කෝ බං. උණ්ඩ කීයක් නාස්ති වුණාද බලපන්කෝ. තව උණ්ඩ 10යි තියෙන්නේ. අම්මට උඩු. උත් එක ගගා ඉන්න වෙලාවක් නෑ මං යනවා. අඩෝ. දන්වැල් කපන කතුර නම් හම්බුන්නේ නෑ මට. අඩෝ. දෙන්නෙක් එනවා. අඩෝ කනවා දෙන්නම කෑවා. අයිඩෝ. අඩෝ පීයක්වත් නෑ බලපන්කෝ. දෙන්නෙක්ම කෑවනේ. යකෝ. ඕම ගියොත් දැන් ලෙඩේ මට බෝ වෙනවා. හොත්වත් නැද්ද බං හොත්? අඩෝ. කමොන් නොකරහන්. අම්මට උඩු මේ පිස්සු කෙලින්න එපා මේ. අඩෝ ඒ කවුද? අම්මටයි. ඌව සම්බෝලු නෑ. අඩෝ. මේ කවුද මේ? මචං මුගේ නම මොකක්ද කිව්වේ බං? මං කිව්වේ මුගේ නම ලියොන් කැරටි. අරුගේ නම දැම්ම යටින් මොකද්ද දන්නේ නැහැ මචං. මට කියව ගන්න බැරි වුණා. නම් උන්නේ නෑනේ නේ මචං. හරි මොකෝ උනේ? අඩු මෙන්න කොල්ල ඇඳගෙන පොලිස් කිට් එක. පොලිස් කිට් එකද බං හමුදා කිට් එක. පාලින් කමෙන්ට් කරගෙන යන්න මොකද්ද කියලා. පොලිස් වෙන්නේ නැතිනේ. පොලිස් තමයි. මචං කිට් එක ලස්සනයි ඌ හැඩයි. සුපිරිට ඉන්නවා. මට කියන්න බැරි වුණා මචං.
මචං මූ ජොබ් එකට එන පළවෙනි දවසම තමයි මේක වෙලා තියෙන්නේ. මොකද කියන්නේ? අරු කියනවා මචං ඉස්පිරිතාලේ යමුද කියලා. අඩෝ ඒ මොකද්ද? අඩෝ කටි කියන්නේ. අඩෝ මූ කියනවා මං කරපු දේ කරන්න එපා දෙක්කේ තැන අනින්න කියලා. එයා කියනවා නම් බොස් අනින්නම් ඉතින් ආයි. මොකද්ද පීයක් වෙන්න ඇති දෙන්න ඇත්තේ. ඔව් පීයක්. එලකිරි. මචං අපිට බොස් දුන්නා පීයක් නැතු ඉතියි. thank you බොස්. ලේලේල පීය සුපිරි. මචං පෙට්ටිය තියෙනවා මචං අන්ලිමිටඩ් තුවක්කු. ඔය කට්ටිය මේ ගේම් එක පේ කරනවා නම් ඒව අරගෙන දැනට ගේමක් ගහන්න පුළුවන්. මම ඒව දැනට ගන්නෙ නෑ. හැබැයි ගන්න පුළුවන්. මොකටද බං ඕව ගන්නේ? අපිට හම්බෙන තුවක්කු වලින් ගේම් එක ගහගෙන යමු. අඩෝ මේ පොලිසිය නිකන් පල්ලියක් වගේමයි බං. පොලිසියක් කියන්න බෑ. අම්මරසි මුන්න එනකොටම හර්ට් ටිකක් හම්බුණා. මුන් හර්ට් කියලා කන්නේ මොනවද දන්නවද මචං? තනකොළ. අඩෝ උණ්ඩ ටිකක් හම්බුණා. තනකොළ කෑවොත් ආයේ මුන්ට පවර් එකක් එනවා. තනකොළ කියන්නේ බං හර්ට් එක. නොකයි පාස්නේ. මචං ගේම් එක ගෙව්ව ඇති වගේ. තව දවසකින් මේ වගේ තැන වීඩියෝ එකකින් ගේන්න. අඩෝ. මේ මොකද්ද පෙන්වන්නේ? මචං පොඩ්ඩක් මේ වීඩියෝ එක දිග වීඩියෝ එකක්. අඩෝ. මම සාම්පාරු වෙලා බං. මට සිරි කටේ හැටි. කවුද සද්ද කරන්නේ මේ ඕවට එන්න එපා. මේ මල්ලි මේ ඕවට එන්න හදන්න එපා. සද්ද වැඩි. අම්මට මුන් එයිද මෙහෙන්? අපිට මොනවත් හම්බුනේත් නෑ. අම්මට උඩේ ඌ එයිද බං ජනේල කඩාගෙන? මට හිතෙන්නේ එයි කියලා බං. අඩෝ ආව ගියන්කෝ. මාව මරාන කාපියව. අඩෝ උණ්ඩ හම්බෙනවා මචං ඈ. ප්‍රශ්නයක් නෑ ගේමක් ගහගන්න පුළුවන්. මචං අර ඉස්සෙල්ලා මං කලින් කිව්ව එක මැසේජ් කරගෙන යන්නේ නැහැ කට්ටිය. කමෙන්ට් කරගෙන යන්න. අඩෝ ඔබ මෙහින් වනින් මම මෙහින් යන්නම්. ඔබලත් එක්ක ගහගන්න මට කිසිම උවමනාවක් අම්මට. අඩෝ අතනින් පැන්නම් මෙතනින් ඉන්නවනේ බං සුම්බියෙක්. සොම්බිලත් එක කරන්න බෑ බං වෙඩි. නොකයි පාස්නේ. මෙතන දොර ඇරෙන්නේ නැහැ. මෙතන දොර ඇරුණා. අඩෝ ගන් පවුඩර් ටිකක් හම්බුණා. එලකිලි. උණ්ඩ හදාගන්න පුළුවන්. මචං මේසේ අඩෝ
මැරිලා නෑ බං මං හිතුවේ මැරිලා කියලා. මැරියන්කෝ. අඩෝ බං. අඩෝ මචං. උඹලා ගණන් කරපන් බං. මුන්ට උණ්ඩ කීයක් යනවද කියලා මුන්ට. තුවක්කුව නම් අප්ලේට් කරගන්න වෙයි මචං ඈ. මෙහෙම ගියොත් නම් බෑ. අඩෝ 1යි 2යි 3යි 4යි යකෝ 4ක් යනවා බං ඌව මරන්න. කමක් නෑ මචං තව උණ්ඩ 6යි තියෙන්නේ. ගේමක් දාගෙන යන්න. මොකද්ද බං මේක හදන්න තියෙන්නේ? උන්වයි කරක් යනවා මොකක් හරි හැදෙන්නේ නැතේ. මචං විනාඩි 26ක් පේ කරාද බං මේක? විනාඩි 26ක් පේ කරා කියන්නේ? විනාඩි 26ක් පේ කරන්න ඇතිනේ බං දන්නෙත් නැතු. කමක් නෑ මචං කමක් නෑ. අඩෝ බං. උන්ට නම් ගියේ උණ්ඩ 2යි මචං. මූට උණ්ඩ 2යි ගියේ. අඩෝ. එතනත් පාස්වර්ඩ් එක මචං. උණ්ඩ නැද්ද බං උණ්ඩ? උණ්ඩ තමා ඕනි මචං උණ්ඩ ඕනි. උණ්ඩ නෑ කියන්කෝ අම්මට සි. කට යතුරුකුත් ඕනි බා. අම්මට සි ඒ. මේ මල්ලි මේ. මොකෝ කරන්නේ යනවද අපි එතනින්? එතනින් තමයි යන්න තියෙන්නේ. මචං හරි අපි අලුත් පොට් එකකට ආවා. මචං මෙතන තියෙනවා අපිට ඕන අයිටම් මේකෙන් ගහලා ගන්න තියෙන්නේ. අඩෝ බම්මු ඵලයන්කෝ යන්න. නිදාස ඉන්නවත් දෙන්නේ නැහැ මු. අපිට මොකක්ද ඕනි බලමු ගහලා අරගෙන. මචං අඩෝ තව එකෙක් එනවා. මුන්නම් යකෝ විශාලම කරදරයක්. මචං යමන් අර අතනම එක බටන් එකක් අඩුවෙන් තිබ්බා. එක බටන් එකක් අඩුයි. ඒකත් අපි හොයාගෙනම ලොකල් ටික හරිමු. අඩෝ ලී ටිකක් හම්බුණා. ලී ටිකෙන් නම් වැඩක් නැහැ හැබැයි. හොට් ටික දාගමු. හොත් ඕනේ. හරි. මචං ඉන්වෙන්ටරියේ මගේ ඉඩ නැහැ පොඩ්ඩක් අඩු කරගත්තා. හොට් ටිකක් දාගෙන. මචං තව හොප් ටිකක් හම්බුණා. එලකිරි. හරිනේ මචං. අදට ඇති මචං ඔළුවත් රිදෙනවා මචං. පොඩ්ඩක් දන්නේද මචං? මේක මං කොටස් කඩලා තමා ගහන්නේ. මොකද වැඩි මේව රෙකෝඩ් වෙන්නේ නැහැ මචං. පොඩ්ඩක් දන්නේ නැද්ද? අද පුදුමයි මම මෙච්චර රෙකෝඩ් වුණා. හරි ගේම් සේව් පාරක් දැම්මා. අම්මා සිරියොන් ඔය දුන්නේ සුපිරි ඈ. උණ්ඩ ටිකක් හම්බුණා. සුපිරියක් තමා කොල්ලෝ සුපිරියක් තමා. අඩු උඩින් එනවා සොම්බියෙක්. ඉඳා. අඩෝ.
යකෝ මෙතන ලොක් එකක් තියෙනවා බං මේ ලොක් අඩු කවුද යකෝ කබඩ් වලට සොම්බි දාලා දොර වහපු එක අම්මලා ෂොට් ගන් ඇමෝස් නම් හම්බුණා මචං හැබැයි මට ෂොට් ගන් එකක් තාම හම්බුන්නේ මොකයි ප්‍රශ්නේ කමක් නෑ මචං අදට ඇති එන කොල්ලෝ අතට ගින් එන්නම් තවත් මේ වගේ දවසකින් හමුවෙමු ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න